හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අදත් වීඩියෝ එකක් අරන් වෙත් තියෙනවා. ඉතින් ඔන්න අදත් ඇක්වේරියම් ටූර් එකක් තමයි අරන් වෙත් තියෙන්නේ. ඉතින් අද යන්න ඇක්වේරියම් එක තමයි දිගන පෙට් සිටි එකට. ඉතින් ගයිස් දිගන පෙට් සිටි එක අතින් මාළු ෂිප්මන්ට් එකක් වෙත් තියෙනවා. මොන්ස්ටර් මාළු වගේ කොමන් මාළුත් ඇවිත් තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු මොකක්ද ඇවිත් තියෙන මාළු කියලා. ඒ වගේ විශේෂ මාළු වර්ග දෙකක් ඉන්නවා. රෙයා මාළු ලංකාවේ සාමාන්‍ය හොයාගන්න නැති මාළු වර්ග දෙකක් ඇවිත් ඉන්නවා. ඉතින් අපි බලමු ගිහිල්ලා මුකුන්ද මාළු කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගට ඉන්න. ඒ වගේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න තවතක් ගන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඔන්න ගයිස් අපිට මේ ටැංකිය බලා ගන්න පුළුවන් වෙන ගෝල් ෆිෂ් ටිකක් ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අඟල් එකමාර වගේ සයිස් වලින් තමයි හිටියේ. ඉතින් මේකෙත් ඉන්නවා මාළු වර්ග 3-4ක්. ඉතින් මේකේ ඉන්න ටයිගර් බාබ් වර්ග 2-3ක් හිටියා. මේකේ ඉන්නේ නියොන් ටෙට්‍රා. ඒ වගේම ඔයාලට මේ ෂොප් එකෙන් ප්ලාන්ට් වර්ග පවා මේකෙන් ගන්න පුළුවන්. ඔයාලට පේනදි ලස්සන ප්ලාන්ට් වර්ග තියෙනවා. මේ ටැංක් එකේ හිටියේ රේන්බෝ ෂාක්ලා. ඉතින් ඔයාලට පේනදි ලස්සන කාපට් ප්ලාන්ට් එකකුත් තියෙනවා. මේ ටැංක් එකේ හිටියේ ටිම් ෆොයිල් බාප්ලා වගේම පාකුලා සෙට් එකක් හිටියා. මේ ටැංක් එකේ තිබ්බා හොඳට වැඩුණු ප්ලාන්ටඩ් වර්ග 3-4ක් තිබ්බා. මාරම කලර්ස් තිබ්බ ප්ලාන්ටඩ් වර්ගයක් තමයි මේ ටැංකේ තිබ්බේ. ඊට යට ටැංක් එකේ තියෙන්නේ ලස්සනට වැඩුණු ප්ලාන්ටඩ් ටිකක් තිබ්බා. මේ ටැංක් එකේ හිටියා සයිස් දෙකකදී රෙඩ් කොමල් මාළු සෙට් එකක්. මාරම කලර්ස් තිබ්බා. මාරම ඇක්ටිව් රෙඩ් කොමල් සෙට් එකක් තමයි හිටියේ. මේ ටැංක් එකේ තිබ්බා ප්ලාන්ටඩ් වර්ගයක්. මේ ටැංකියේ හිටිය සුපිරිම ඔස්කා ජෝඩු දෙකක්. ඉතින් මාරම කලර්ස් තිබ්බ මාළු 4 දෙනෙක් තමයි මේක හිටියේ. මෙයාලගේ වර්ගය කිව්වොත් සුපර් රෙඩ් ඔස්කාලා තමයි මෙයාලගේ නම. ඉතින් මාරම කලර්ස් තිබ්බා මේ ඔස්කාලාගේ. මාරම ඇක්ටිව්. ඔයාලට පේනද වීඩියෝ එකේදී මාරම කලර්ස් තිබ්බා. මේ ටැංක් එකේ රෙයා මාළු වර්ගයක් මට හම්බ වුණා. මේගොල්ලොන්ගේ නම රොකට් ගා. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් හොයාගන්න අඩු මාළු වර්ගයක් තමයි මේ රොකට් ගා කියලා කියන්නේ. මෙයාලගේ සාමාන්‍යයෙන් සයිස් එකකුනේ අඟල් 3.5 4කට හිට වෙන්න සයිස් එකකින් හිටියා. ඉතින් ඔන්න ඔයාලට ගන්නව නම් ඇවිල්ලා ගන්න පුළුවන් දිගනේ පෙට් සිටි එකකින්. ඉතින් ලිමිටඩ් ස්ටොක් එකක් තමයි විත් තියෙන්නේ. ඊට යට ටැංකිය හිටියේ ගෝල් ෆිෂ් සෙට් එකක් වගේම සාරි ගප්පි වර්ග 3-4ක් හිටියා. ඉතින් ගයිස් මේ ටැංක් හිටියේ කලර්ස් වර්ග 3කින් පැරට් වර්ග හිටියා. ඉතින් ඔයාලට පේන්නේ නැති මාරම ලස්සන පැරට් වර්ග ටිකක් තමයි මේ ටැංක් හිටියේ. ඉතින් සාමාන්‍ය අඟල් 2.5 3කට කිට් වෙන සයිස් වලින් තමයි පැරට් වර්ග හිටියේ. ඉතින් ලිමිටඩ් ස්ටොක් එකක් තමයි පැරට් වර්ගත් ඇවිත් තින්නේ. ඉතින් ඔයාලා ඉක්මන් කරොත් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ලොකු සයිස් කාෆ් වෙන කට්ටියට ඔන්න මාළු සෙට් එකක් ඇවිත් ඉන්නවා. සාමාන්‍යයෙන් අඟල් 6-7 වගේ සයිස් වලින් තමයි ඇවිත් තියෙන්නේ. මාරම කලර්ස් තියෙන මාළු සෙට් එකක් තමයි ඇවිත් තින්නේ. ඔන්න පොඩි සයිස් කාප් වෙන කට්ටියටත් පොඩි කාප් සෙට් එකක් ඇවිත් ඉන්නවා. ඉතින් ඔයාලටත් ගන්න පුළුවන්. ඉතින් මේ ටැංකියේ හිටියේ වේල් ටේල් ඇල්බිනෝ රෙඩ් අයි ඔස්කා. ඒ වගේම රෙඩ් අයි ඇල්බිනෝ පහකුත් හිටියා. ඒ වගේම තව මේකේ සිල්වර් ඩොලර්ස්ලා දෙන්නේ 3 දෙනෙක් හිටියා. ඒ වගේම මේ ටැංකියේ හිටියා මාරම ලස්සන මාරම සයිස් රෙඩ් කටින් ගන් කියන ස්නේක් හේඩ් වැරයිටි එක. ඉතින් මාරම ලස්සනයි මාරම කලර්ස් අරන් තිබ්බා. ඉතින් මේ ටැංකිය අපිට බලා ගන්න පුළුවන් උනේ ඉම්පෝර්ටඩ් ෆ්ලවර් වන් කෙනෙක්. ඉතින් මෙයාගේ වර්ගය මට අහගන්න බැරි වුණා. මෙයාගෙත් මාරම ලස්සන කලර්ස් තිබ්බා. ඒ වගේම මාරම ඇක්ටිව්. ඔයාලට පේනද වීඩියෝ එකේ මාරම ඇක්ටිව් ෆ්ලවර් වන් කෙනෙක් තමයි හිටියේ. ඉතින් මෙයා ඉම්පෝර්ටඩ් ෆ්ලවර් වන් කෙනෙක්. ඉතින් ගයිස් ඒ වගේම ගොඩක් කට්ටිය ආදරය කරන මාළු වර්ගයක් හිටියා. ඒ තමයි සිල්වරවානා. සාමාන්‍යයෙන් අඟල් 3.5 4ක කිට් වෙච්ච සිල්වරවානා පැටව සෙට් එකක් තමයි හිටියේ. ඉතින් සිල්වරවානා ලිමිටඩ් ස්ටොක් එකක් තමයි වෙත් ඉන්නේ. ඉතින් ගන්න එක්කෙනෙක් ඉක්මන් කරලා ගන්න ඉවර වෙන්න කලින්. ඉතින් ඔන්න ගයිස් දිගන පෙට් සිටි එකට තවත් රෙයා මාළු වර්ගයක් ඇවිල්ලා. ඉතින් ඒකෙන් ඇවිත් ඉන්නේ දෙන්නයි. ඉතින් මේ ඉන්නේ මාළු දෙන්න. ඉතින් මෙයාලගේ නම ඇවිල්ලා බටර්ෆ්ලයි ෆිෂ්. ඉතින් මාර ලංකාවේ හොයාගන්න බැරි රෙයා මාළු జాතියක් තමයි මෙන්න මේ දෙන්න. ඉතින් මේකල් ලිමිටඩ් ස්ටොක් එකක් තමයි විත් ඉන්නේ. ඇක්වේරියම් එකේ ඉන්නේ මාළු දෙන්නයි. ඉතින් ඉක්මන් කරොත් ඔයාලට ඇවිත් ගන්න පුළුවන්. ඒ වගේ මේ ටැංක් එකේ පොඩි බයිච් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒත් එක්ක ඉන්නේ. ඉක්මන් කරොත් ඔයාලට ගන්න පුළුවන් ඇවිල්ලා. ඉතින් ගයිස් ඔයාලට මාළුන්ට අමතර ෆිෂ් බෝල්, ෆිල්ටර්, එයාර් පම්ප්, එතකොට මෝටර්, ෆිෂ් මාළුන්ට අවශ්‍ය කෑම, බෙහෙත්, ස්පොන්ජ් ෆිල්ටර්, හීටර්ස් ඕනම ඇක්සසරිස් උපකරණ වලට මේ ඇක්වේරියම් බයි කර ගන්න පුළුවන්. ඉතින් ගයිස් අද කරන වීඩියෝ කොහොමද අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයාලා ඊළඟට ඕන වීඩියෝත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මාළු සම්බන්ධ හැම වීඩියෝ එකක්ම බලන්න මතක සිටලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.